සුබ දවසක් හැමෝටම. අපි බලමු මේ වීඩියෝ එකේදී බහුපදශිත යටතේ 2015 ගානේ PO පේපරේ 11 වෙනි ප්‍රශ්නේ B කොටස විදිහට තමයි අපිට බහුපදශිත ගාන ඇවිල්ලා තියෙන්නේ. ඒකේ පළවෙනි කොටසේ අපෙන් අහනවා fx සමානයි 2x වල 4 වෙනි බලය දන gamma x ඝනය දන delta x ඝන එක යයි ගනිමු. මෙහි gamma හා delta තාත්වික නියත වේ. f ඍණ භාගයේ සමානයි බිඳුව හා f ඍණ දෙක සමානයි 21 බව දී ඇත. fx තාත්වික ඒකක සාධක දෙක සොයන්න. fx සමානයි 2x වල 4 වෙනි බලය ධන gamma x ඝනය ධන delta x ධන 1. මේකදී අපිට මුලින්ම දෙනවා මේගොල්ලෝ f ඍණ භාගයේ සමානයි බිඳුවයි. f ඍණ භාගයේ සමානයි බිඳුවයි. ඒතර අපි fx කියන්නේ මේක නම් මෙතන x වෙනකොට අපි ඍණ භාගයේ ආදේශ කරනවා මේක බිඳුව සමාන වෙන්න ඕන කියනවා මෙතන කියලා දෙන්නේ. ඒත් අපිට කියන්න පුළුවන් දෙවාරයක් ඍණ භාගයේ 4 වෙනි බලය ධන ගැමාවතාවක් ඍණ භාගයේ 3 වෙනි බලය ගන්න. ධන ඩෙල්ටාවතාවක් ඍණ භාගය ධන 1 මේක සමාන වෙනවා බිඳුවට. එතකොට අපිට මෙතනදී සුදු කරලා ගන්න පුළුවන් දෙවාරයක් 4 වෙනි වලට නැංගුවාම දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8 8 වරක් දෙක 16 කියනවා ඍණ ධන බවට පත් වෙනවා. ධන මෙතන අපේ ඍණ උත්තරය කියන්නේ ගැමාවතාවක් ඍණ 8 1යි. මොකද තුන් ඔත්තේ බලයක් තිබ්බොත් තුන් පාරක් වෙනින් හින්දා ඍණ විදිහට ඉතුරු වෙනවා. මෙතන කියනවා අපිට මේ ඍණ දෙක දාන්න පුළුවන් ඍණ භාගයයි ඩෙල්ටා. මෙතනත් අපිට මේ ඍණ හදන්න දාන්න පුළුවන්. ධන 1 සමානයි බිඳුවයි. මුළු මෙතන අපිට 2ට 2 1යි 16ට 2 8යි. මම මට පුළුවන් මේ ඔක්කොම 8න් දෙපැත්තම වැඩි කරන්න. ඒකෝරක් වෙනවා 1 ඍණ ගැමා 8න් වැඩි කරාම මෙතන 4ක් ඉතුරු වෙනවා. 4යි ඩෙල්ටා ධන 8 සමානයි බිඳුව. ඒත් අපිට මෙතන ගැමා සහ ඩෙල්ටා එක පැත්තට අරන් ගියාම මෙතන 1යි 8යි සූත්‍රාංගයක් කියනවා. ගැමා ධන 4යි ඩෙල්ටා සමානයි 9යි කියන 9 තමයි පළවෙනි සමීකරණය වෙන්නේ. ඊළඟට අපි කියනවා f ඍණ දෙක සමානයි 21යි. f ඍණ දෙක සමානයි 21යි. ඒත් අපිට x දින තැන් වල ඍණ දෙක ආදේශ කරාම මේක 21ට සමාන වෙනවා. ඒක දෙවාරයක් ඍණ දෙකේ 4 වෙනි බලය ධන ගැමාවතාවක් ඍණ දෙකේ ගානය ධන ඩෙල්ටාවතාවක් ඍණ දෙක ධන 1 සමාන වෙනවා 21ට. ඒකට දෙවාරයක් ඍණ දෙකේ 4 වෙනි බලය කියලා කියන ධන 16යි. මෙතන ඍණ 8ක් ඉන්නේ. ඒකට මම මෙතන කියනවා ඍණ 8යි ගැමා ඍණ 2යි ඩෙල්ටා ධන 1 සමානයි 21යි. ගැමා සහ ඩෙල්ටා හැපැත්තට යන්න පුළුවන්. මේ ටික සුදු කරාම වෙනවා දෙවරක් 16 32ක් එනවා. 32යි 1යි 33ක් එනවා. 33න් එකට 33 මේ පැත්තට ගියාගෙන 21 මේ පැත්තට ගියමු. වෙන 21ක් එනවා. 8යි ගැමා ධන 2යි ඩෙල්ටා ගියම මේ පැත්තට අරගෙන 33න් 21 ගන්න 12යි 12 සමානයි 8යි ගැමා ධන 2යි ඩෙල්ටා. ලෝ සමීකරණ අපිට දෙකෙන් බෙදලා ලියන්න පුළුවන් ඩෙල්ටා ධන උතරයි ගැමා සමානයි 6යි. මේක අපේ දෙවෙනි සමීකරණය වෙන්නේ. දැන් අපිට 1යි 2යි විසඳලා ගැමා සහ ඩෙල්ටා භාගයන් හොයාගන්න පුළුවන්. අපි පළවෙනි සමීකරණය 4ෙන් වැඩි කරලා මේකෙන් අඩු කරන්නත් පුළුවන්. එහෙනම් තමයි පළවෙනි සමීකරණය වැඩි කිරීම 4 අඩු කිරීම 2. පළවෙනි සමීකරණය 4ෙන් වැඩි කරාම අපිට එනවා 4යි ගැමා ධන 4යි ඩෙල්ටා 16 ඩෙල්ටා ඍණ දෙවෙනි සමීකරණය වෙන්නේ ඍණ ඩෙල්ටා ඍණ 4යි ගැමා සමානයි නම්බරක් 4 36යි 36 ඍණ 6. ඒතර අපිට මෙතන ධන 4යි ගැමා ඍණ 4යි ගැමා කැපිලා ගිහිල්ලා 15යි ඩෙල්ටා සමානයි 2යි කියලා එනවා. ඩෙල්ටා සමානයි 2යි. ඊට පස්සේ අපිට එකට සහ හරි දෙකට හරි ආදේශ කරන්න තියෙන්නේ අංක එකකින් අපිට ගන්න පුළුවන් ගැමා ධන 4 දෙක සමාන වෙනවා. මේ 4 දෙක 8යි 8යි හැබැයි අපි 8ක් කළා ගැමා සමානයි 1යි කියනවා.
දෙල්ටා සහ ගැමා වල අගයන් දෙක තමයි මේ හොයාගත්තේ. ඊට පස්සේ අපිට කියනවා මේකදී fx හි තාත්වික ඒකජ සාධක දෙක සොයන්න කියලා. හරි. එතකොට ගැමා වලට 1යි කියලා ආව ඩෙල්ටා වලට 2යි කියලා ආව. ඊට පස්සේ අපිට fx විදිහට ලියා ගන්න පුළුවන්. 2x කියලා 4 වෙනි පදය. ගැමා කියන්නේ එකක් කියන්නේ 2x ධනයක් වෙනවා. ධන 2x ධන 1. මේ fx. අපිට කියන fx වල ඒකජ සාධක දෙක සොයන්න කියලා. එතකොට අපිට ගානේ දීලා තිබ්බා f ඍණ භාගය කියන්නේ බිඳුවයි කියලා. f ඍණ භාගයේ සමානයි බිඳුව වෙන අපිට සාධක ක්‍රමයට අනුව කියන්න පුළුවන් 2x ධන 1 fx හි සාධකයක් වේ. එහෙනම් අපි මෙතන x වලට ඍණ භාගය ආදේශ කරන මේ පාට බිඳුවක් කරන. එහෙනම් මේක ඇත්තටම වෙන්නේ බිඳුව ගන්න උරිතමේට මේ x වලගේ ආදේශ කරන මේ කොටසම බිඳුවක් කියලා යන එක. ඒතර එතනින් අපි හදාගත්ත තීරයක් වෙනවා සාධක ක්‍රමය කියලා. ඒ සාධක ක්‍රමයේදී f ඍණ භාගය සමානයි බිඳුව වෙන 2x ධන 1 කියන එක fx වල සාධකයක් බවට පත් වෙනවා. එතකොට මෙයාගේ අනිත් සාධකය වෙන්නේ දීර්ඝ බෙදුම වෙන එක. එතකොට අපි පොඩ්ඩක් ඒක දීර්ඝ බෙදලා බලමු. fx කියන්නේ 2x වල 4 වෙනි පදේ ගන්න x වල ගණනය ධන 2x ධන 1. මේක දීර්ඝ බෙදන 2x ධන 1කින් මෙතනට දානවා x වල ගණනයක් x වල ගණනය 2x වල ගණනය 2x වල 4 වෙනි පදේ ධන 1කින් වැඩි කරනවා x ධනයමයි. මේක අඩු කරාම මේ පද දෙකම කැපිලා යනවා. ඒක 2x ධන 1 විතරක් හිතනවා. මෙතනට අපි ධන 1 දාපුවම ආයි 2x ධන 1ක් වෙනවා. එක මේ දෙකෙන් වැඩි කරාම ශේෂයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයා සාධකයක් කියලා අපු මතක දැනගෙන තමයි බෙදුවේ. ඒතර අපිට ලියන්න පුළුවන් fx කියලා කියන්නේ 2x ධන 1 වතාවක් x ධන 1 2x ධන 1 වතාවක් x ධන 1 2x ධන 1 x ධන 1 අපිට සාධක කඩන්න පුළුවන් x ධන 1 වරක් x වර්ගය ඍණ x ධන 1. ඔන්න fx වල ඒකජ සාධක දෙක fx ඒකජ සාධක දෙක කියන්නේ 2x ධන 1 හා x ධන 1. පළවෙනි කොටසට අදාළ උත්තරේ තමයි මේ තියෙන්නේ. හරි. 11 මේ කොටසෙන් දෙවෙනි කොටස අපි බලමු. දෙවෙනි කොටසේදී අහලා තියෙනවා සියලුම තාත්වික x සඳහා x වර්ගය ධන x ධන 1 වරක් px ධන x වර්ගයේ මේ වතාවක් qx සමානයි 3x. සමීකරණය සපුරාලන px සහ qx ඒකජ ප්‍රකාශන දෙක සොයන්න කියලා. කියන්නේ x වර්ගය ධන x ධන 1 වරක් px ධන x වර්ගය ඍණ 1 වරක් qx සමානයි 3x. එතකොට px සහ qx කියන්නේ ඒකජ සාධක ප්‍රකාශන දෙක ගන්න කියලා කියන්නේ. එතකොට px කියලා කියන එක අපිට උපකල්පනය කරන්න වෙනවා ax ධන b කියලා. qx එක අපිට උපකල්පනය කරන්න වෙනවා cx ධන d කියලා. ඉතින් අපිට උපකල්පනය කරන්න වෙනවා. මොකද මෙතනදී ඒකජ ප්‍රකාශන දෙකක් කියලා මේගොල්ලෝ ගන්න දේවල් කියනවා. එතකොට අපිට පුළුවන් ඒ px qx මේ ප්‍රකාශන දෙක ආදේශ කරන්න. එතකොට x වර්ගය ධන x ධන 1 px කියලා අපි ගත්තේ x ධන b ධන x වර්ග ඍණ 1 qx කියලා ගත්තේ අපි cx ධන d සමානයි 3x. මේ ප්‍රකාශන දෙක කියන මේ ප්‍රකාශනය මේ පැත්තට සමානයි නම් මේගොල්ලන්ගේ අනුරූප සම්මුතියට සමාන වෙන්න ඕනේ. ඒතර අපිට මේක විසඳලා අනුරූප සම්මුතියට සසඳලා නොදන්න පද හතරක් තියෙන ඉඳ ප්‍රකාශන හතරක් ගන්න වෙනවා. අපි මේක සුළු කරලා බලමු. එතකොට x වර්ගයෙන් මේක වැඩි කරාම වෙනවා ax ධනය ධන bx වර්ග x වලින් වැඩි කරාම වෙනවා ax වර්ග ධන bx එකෙන් වැඩි කරාම වෙනවා ධන ax ධන b. x වර්ගයෙන් අපි cx ධන d වැඩි කරාම වෙනවා cx ධනය ධන bx වර්ග ඍණ එකෙන් වැඩි කරාම වෙනවා ඍණ cx ඍණ d සමානයි 3x. දැන් x ධන පද තියෙනවා දෙකක් මේකෙදී. ඒ ටික එකතු කරගත්තොත් a ධන c වරක් x ධනය x වර්ග පද තියෙනවා ධන b ධන a ඊට අමතරව ධන d එකක් තියෙනවා. ඒක තමයි x පද ටික. x වර්ග පද ටික. x පද ගත්තොත්
ධන B තියෙනවා, ධන A තියෙනවා, ඍණ C තියෙනවා. ඒක තමයි x පදය. නියත පද ගත්තොත් ධන B ඍණ D. ඔය පද දෙක විතරයි මම නියත පද විතර හම් වෙන්නේ. ධන B ඍණ D සමානයි 3x. ඊට පස්සේ අපි මෙතනට ආවට පස්සේ අනුරූප සංවර්ධන සංස්කරණ ඕනේ x ගණය සංවර්ධනයේ සිදුවුවොත් මේ පැත්තේ අපිට දෙනවා a ධන c හැබැයි x ගණන් පද නැහැ. ඒක බිඳුවට සමානයි. මේක අපේ පළවෙනි සමීකරණය. x වර්ග පද ගත්තොත් b ධන a ධන d සමානව x වර්ග පද ගන්න තියෙන බිඳුවයි. x පද ගත්තොත් b ධන a ඍණ c සමානයි. එහා පැත්තේ x පදයක් තියෙන සමාන සංවර්ගය ධන 3ක් වෙනවා. ඊට පද ගත්තොත් අපිට එනවා b ඍණ d සමානයි. නියත පද නැතිව ඒකත් බිඳුවයි. කලිය 3 4 කියලා සමීකරණ 4ක් ආවම ධන පද 4ට සමීකරණ ගන්න සමානයි. ඒතකොට මේ පද 4 හොයාගන්න පුළුවන් දැන්. අපිට පුළුවන් මෙතන ධන 100ක් තියෙනවා, මෙතන ඍණ 100ක් තියෙනවා. එතකොට 1යි 2 3යි එකතු කරොත් ධන 100ට ඍණ 100 කැපිලා ගිහිල්ලා a ගේ b ගේ සමීකරණයක් හැදෙනවා. ඊට 2යි 4යි එකතු කරොත් ධන d ට ඍණ d කැපිලා ගිහිල්ලා ආයි a ගේ b ගේ සමීකරණයක් එනවා. එතකොට a ගේ b ගේ සමීකරණ දෙකක් හදාගෙන a b හොයාගන්න පුළුවන්. එක ධන අංක 3ක්. ඍණ 100 ධන 100 කැපිලා ගිහිල්ලා අපිට එනවා මේ දෙකක් තියෙන 2යි a ධන b සමානයි 3යි. මේක තමයි අපේ අංක 5. ඊට අංක 2යි අංක 4යි එකතු කරොත් අපිට ගන්න පුළුවන් ඍණ d ට ධන d කැපිලා b දෙකක් තියෙන. එතකොට a ධන 2යි d සමානයි 2යි 4යි සම ඔක්කොම පද බිඳුවක් ඉන්න බිඳුවම තමයි. ඒ තමයි අපේ අංක 6. දැන් අපිට පුළුවන් අංක 5 දෙකෙන් වැඩි කරලා අංක a එන එකෙන් 6 අඩු කරොත් අපිට 2යි අයින් කරගන්න පුළුවන්. 5 වැඩි කිරීම දෙක ඍණ අංක 6. ඒතර මේක 4යි එනවා. 2යි b වෙලා 2යි b 2යි b අයින් වෙලා යනවා. අඩු කිරීම a සමානයි මේක අපි දෙකෙන් වැඩි කරොත් 6යි. 6න් බිඳුව ගියහම බිඳුව 6ම තමයි. ඒතර 4යි ඍණ 6 4යි ඍණ a කියලා කියන 3යි වෙනවා. 3යි a සමානයි 6යි. ඒතර අපිට a සමානයි 2යි කියන. අංක 5න් අපිට ගන්න පුළුවන්. අපි අංක 6න් ගමු. අංක 6න් අපිට ගන්න පුළුවන්. අපි a හොයලා තියෙන්නේ. ඒතර a සමානයි 2යි නම් අපිට අංක 5න් හෝ 6න් දෙකෙන් පාවිච්චි කරන්න පුළුවන්. අංක 5 තනි b එකක් ඉන්නවා. අංක 5න් ගන්නවා. අංක 5න් ගන්න පුළුවන්. දෙවාරයක් 2 ධන b සමානයි 3යි. දෙවරක් 2 4 4 4 4 4 4 4 b සමානයි 3න් 4ක් ගියම ඍණ 1යි. b වලින් උත්තර ඍණ 1යි කියන්නේ. දැන් අපි a හා b වල තියෙන්නේ. ඒතර අපිට අංක 1න් හොයාගන්න පුළුවන් c එක. අංක 1න් ලබා ගන්න පුළුවන් 2 ධන c සමානයි බිඳුවයි. ඒතර අපිට c සමානයි ඍණ 2යි කියලා. ඊට අපි අංක 4න් ගන්න පුළුවන් d. අංක 4න් ගන්න පුළුවන් b කියලා කියන්නේ ඍණ 1යි. ඍණ 1 ඍණ d සමානයි බිඳුවයි. අපිට නා d සමානයි ඍණ 1යි කියන්නේ. ඔන්න අපි a b c d පද 4 හෙව්වා. එතකොට අවශ්‍ය එකද සාධාරණ වෙන්නේ px කියලා කියන්නේ a කියන්නේ අපිට ආව උත්තරේ 2යි x b කියලා ඍණ 1යි 2යි x ඍණ 1 qx වලට එන්නේ c වලට අපිට ආව ඍණ 2යි x d වලට ආව ඍණ 1 2යි x ඍණ 1 සහ ඍණ 2යි x ඍණ 1 තමයි px සහ qx කියලා කියන්නේ.